හලෝ යාළුවනේ ඔයාලා සාදරයෙන් පිළිගන්න අපේ YouTube පවුලට. අද අපි ගෙන්න යන්නේ බීච් විලා එක්ක රිවිව් එකක්. මේ තියෙන්නේ අපි යන පාරනේ. ඔව් බීච් විලා එකට යන පාර. හරිම ලස්සන පාරක්. ඉතින් මෙයාලා වැලි වලින් තමයි ඔක්කොම කව කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මෙතනින් තමයි මේකේ එන්ට්‍රන්ස් එක තියෙන ගේට් එකට අපි යන පාර. මට ඔය යන පාර ළඟදී ලස්සන කටුස්සෙක් හම්බුණා. හරිද? ඉන්න ඔයාලට පෙන්නන්න. ඔන් ඉන්නවල පේනවා දැංගිලා ඉන්න ඕම් බලාගෙන. මේ කටුස්ස ගොඩක් ඉන්නවා මෙහෙ. ඉතින් ඔහම ගේට් එකට යද්දී ඔය ඉන්නේ මම. එහෙනම් යාළුවනේ අපි බලමු මෙහෙ බීච් විලා එක සහ ඒකේ රූම් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ අද ඔයාලට බලා ගන්න හම්බෙන්නේ ෆ්‍රන්ට් පූල් බීච් විලා එකක් තමයි මේ තියෙන්නේ. ලස්සන පූල් එකකින් තමයි මේක කවලා තියෙන්නේ. එන්ට්‍රන්ස් එකත් මාරම ලස්සනයි. මේක බීච් ෆ්‍රන්ට් තියෙන නිසා අපිට බීච් එකට යන්න ඇක්සස් ළඟින්ම හම්බෙනවා. අපි බලමු රූම් එක ඇතුළට ගිහිල්ලා මොන වගේද ඒක ඩිසයින් කරලා තියෙන්නේ යලා කියලා. අනික අපේ ප්‍රයිවසි එකෙමුත් බය වෙන්න කිසිම අවුලක් නෑ නේද මෙතන මේ. ඔව් ප්‍රයිවසි එකත් උපරිමයෙන්ම හම්බෙනවා අපිට මේ විලා එකේ. රූම් එක ඇතුළට යද්දී අපිට මුලින්ම දාගෙන යනවා අපිට මෙතන සිටින් ඒරියා එකක් ඔයාලා පේනවා වගේ. ඔව් ලස්සන සිටින් ඒරියා එකක් අපිට හම්බෙනවා. ඔව්. ඊට පස්සේ බෙඩ් එක එතන බෙඩ් එක ලස්සන බෙඩ් එක ලස්සන ඩෙකොරේට් කරලා තිබේ එක පික් අපි දාන්න. ටීවී එක එතකොට 50 inches ටීවී එකක් අපිට හම්බෙනවා. ෆ්‍රිජ් එක හැමදේම. මේකදී අපිට හම්බෙන විශේෂම දේ තමයි අවුට්ඩෝර් වොෂරූම් එකක් තියෙනවා. නේද? ඔව්. මාරම ලස්සනයි. මිටිසුත් ඔක්කොම අපිට හම්බුණා. අර කලින් එකේ වගේම බාත් ටබ් එකක් වගේම හැම දෙයක්ම කලින් එකේ වගේම මේකෙත් අපිට දැක ගන්න තියෙනවා. මේ තියෙන්නේ අපිට එයාලා රෙඩි කරලා තිබුණ බෙඩ් ඩෙකොරේෂන් එක හරිම ලස්සනයි. ඔන්න දැන් අපි යනවා අපි මේ බීච් එක බලන්න අපි යන්නේ. යේ මේක පූල් එක ඇත්තටම අඩි 4ක් ගැඹුරු පූල් එකක් තමයි අපිට හම්බෙන්නේ. 4 feet තියෙනවා. ඉතින් අපිට ඕනෙම කෙනෙකුට ඇවිල්ලා යූස් කරන්න පුළුවන් මට්ටමෙට තමයි යාලා ඒක ඩෙවලොප් කරලා තියෙන්නේ. මේ තියෙන බීච් එක යන පාර. හරිම ලස්සනයි නේද? ඉතින් යාළුවනේ මේ ඉන්නේ අර අපි එදා දැක්කා වගේ ලස්සන සිප්පි යාළුවෙක්. පොඩි ගමනක් යන ගමන් තමයි ඉන්නේ. අපිට මේ වගේ ගොඩාක් අය බලා ගන්න පුළුවන් මේ බීච් එකට ආවම. හැම තැනම මෙයාලා ගොඩාක් ඉන්නවා. මේ පාරවල් හිටන් තියෙන්නේ. එයාලා ගිහුව පාරවල් තමයි ඔය තියෙන්නේ. මේ විශේෂත්වයක් තියෙන්නේ මෙහි වැලි හැදලා තියෙන කොරල් පාර කැඩුනාට පස්සේ කැඩලා. ඔව් ඒ කියන්නේ ඒක ඩස්ට් එකකින් වගේ තමයි මේක ඇදලා තියෙන්නේ. කියන්නේ වැලිම නෙවෙයි. අර නෝමල් වැලි එක නෙවෙයි. මේක අපිට හොඳටම ෆීල් වෙනවා අපි බීච් එකට ගිහුවා. මේ ඉන්නේ තවත් සිප්පි යාළුවෝ දෙන්නේ. මේ ඉතින් ඔය කට්ටිය ගොඩාක් ඉන්නවා. එක වර්ගයේ එක විදිහේ කට්ටිය තමයි අපිට බලා ගන්න තියෙන්නේ. හරිම ලස්සනයි ඉතින් මේ කට්ටිය. දැන් අපි පෙන්වන්න යන්නේ යාළුවනේ බීච් එකේ ඉඳන් අපේ බීච් විලා එක ඔයාලට කොහොමද පේන්නේ කියලා. ඔන්න ඔය තියෙන්නේ බීච් විලා එක අපිට බීච් එක සයිඩ් එකේ ඉඳන් පේන විදිහ. අපි ඊට පස්සේ මේ ඒ ටයිම් අපිට හොඳටම බඩගිනි. ඉතින් අපි ඊට පස්සේ ජිමට අගලා ගියා ලන්ච් එක ගන්න නේ. ඔව් අපි ලන්ච් එක ගන්න ටක් ගාලා ගියා. ඉතින් හරිම ලස්සන view එකක් තියෙන ලන්ච් එක ගන්න තැනට. එදා නම් අපිට තිබුණේ අලාකාට් මෙනු එකක්. ඉතින් අපි ඕඩර් කරා අලාකාට් මෙනු එකකින් තිබුණ දේවල් බලලා ඉතින් අපි ටක් ගාලා කෑවා. මොකද අපිට ඉක්මනට පූල් එකට එන්න ඕනේ හින්දා. ඔන්න ඉතින් අපි පූල් එකට බැහැලා ඉවරලා පූල් එකට කොහොමද අපි විලා එක පේන විදිහ තමයි ඔයාලට දැන් පෙන්නන්න යන්නේ. හරිම ෂොක් පූල් එකක් තියෙන්නේ. මොකද අපි පූල් එකට යනකොට වතුර ටිකක් හැබැයි හොට් වගේ නේද? ඔව් හොට් වෙනවා වගේ තිබ්බේ. මොකද ටික දවල් වෙනකම් අවුව තිබුණානේ හොඳට. ඔව්. ඉතින් මේ තමයි පේන්නේ පූල් එකේ view එක හරිම ලස්සනයි ඉතින්. හරිම කාම් ඉතින් ඇත්තටම මේ එක්ස්පීරියන්ස් එකක් එක්ස්පීරියන්ස් එකක් ලැබෙන එකට. ඔය ඉතින් මම එතන ළඟම තියෙනව නේද මේ වගේ මේ අර අපි ඉස්සල පෙන්න පොන්චිල්ලාව
හරිම ෂෝක් ඉතින් අපේ තහි බබා ඉතින් ඔන්න ඔන්චිලි පදිනවා ඉතින් ඕ ගාලා එක එයානම් කිව්වා ඒක හරිම ෂෝක් කියලා එක්ස්පීරියන්ස් එකක් ඉතින් එයා ගත්තා ඉතින් ඔන්න ඉතින් යාළුවනේ අපි සන්සෙට් එක බලන්න කලින් පොඩ්ඩක් බීච් එක පැත්තට ආවා ඉතින් ලස්සන බලන්න තාම සන්සෙට් බාර් එක නම් වහලා තියෙන්නේ තව ටිකකින් තමයි යාළුවා ඕපන් කරන්නේ ඉතින් අපි පොඩ්ඩක් බීච් එකටලා හිටියා මේ ෆ්ලයිට් එකක් යන්න හදනවා ආපු එකක් නේද මෙතන ඉස්ලරගෙන ආපු එකක් යන්න හදනවා ඒ වෙලාවේ මොකද හුලඟක් ටිකක් සැර වැඩි රැල්ලත් වැඩි ඉතින් එයා පොඩ්ඩක් අමාරුවෙන් තමයි ඒක උඩට ගත්ත ෆ්ලයිට් එක ඔයාලට පේන තියෙ වීඩියෝ එකනුත් සෑහෙන try එකක් දෙනවා යාලා ගන්න ඉක්මනට මොහොතෙන් උඩට කොහොම හරි ඉතින් එයා ඒක සක්සස් කරගත්තා ඔන්න ඉතින් යාලත් යන්නයි හදන්නේ මේ බීච් එකට ඉන්ෆ්‍රොන්ට් වෙලා තියෙන රෙස්ටුරන්ට් එකට පොඩ්ඩක් අපි සන්සෙට් එක බලන ටයිම් එකේ වෙලාවට මාරම ලස්සනයි නේද එතන මාරම ලස්සනට සන්සෙට් එක පේනවා අපි ඉතින් ඔඩ කරා මොනවද අපි ඔඩ කරේ පැෂන් මොහිතෝ එක්කයි ස්ට්‍රෝබෙරි මොහිතෝ එක්කයි නේද නෝ එදත් මාරම ලස්සයි ඔන්න ඒලාවෙත් අපිට දැක්ක අර යාළුවෝ දෙන්නෙක් සිප්පි යාළුවනේ මේ වගේ ගොඩක් ඉන්න මේන ටයිම් එකට එහෙම එද්දී හරි හොඳ එක්ස්පීරියන්ස් එකක් ඉතින් ඒ වගේ එකක් දකින්න හම්බෙන එක විශේෂය තමයි අපි මඩුමාලියකුත් දැක්ක නේද මඩුමාලියකුගේ තාජ් කුටි මාලියෙක් යනවා අතන මේ එයාගේ නම නම් අතන හරියට අපි දන්නේ නැහැ හැබැයි ලොකු මඩුමාලියෙක් කියනවා ඉතින් අපි එයා බලලා එන අතරේ අපි තවත් යාළුවෙක් දැක්කම යන ලොකු සිප්පි යාළුවෙක් හරි අමාරුවෙන් මුහුද පැත්තට යන පාටත් තමයි පේන්නේ නේද අපි දැක්කේ මුහුද පැත්තට යනවා හරි අමාරුයි එයාට ලොකු හැබැයි ඔයාලා පේනද යාළුවනේ යටියක් ලොකු කෙනෙක් හැබැයි අමාරුවෙන් ආයි කට්ටත් උස්සගෙන යනවා මෙහෙම අය කට්ටිය ගොඩාක් අපිට බලා ගන්න පුළුවන් කොහොමද අපි හවස් වෙලා අපි ගියා ඒ ෆ්‍රෙෂ් ජූස් දෙක බොන්න තමයි ගියා අපි මధుමෛත්‍රී බා කියලා එකක් තියෙනවා ඒකට අපි ගියා ෆ්‍රෙෂ් ජූස් දෙක බොන්න මොකද අපි පොඩ්ඩක් ඩිනර් එක ගන්න ආවේ පොඩි දෙයක් අර කාලේ යන්නේ කියලා නේද එතන ලස්සන කොකේකුත් ඉන්නවා එයා ඇත්තටම හැමදාම එනවා කියලා තමයි කට්ටිය කිව්වේ අපි ඉතින් පීසා එක ඕඩර් කරලා ඉතින් ඔන්න ඒක රස විඳින ගමන් ඉන්නේ මේ තාෂි බබාට පීසා එකත් හරි මනසයි වුණේ අපි මොකද අපි ඕඩර් කරේ චිකන් ටික්කා එකක් අපි ඊට පස්සේ කැපචිනෝ එකක් බිව්වා ඉතින් යාළුවනේ අපි කැපචිනෝ එකත් රස විඳලා ඊට පස්සේ ඉතින් අපි හිමින් අපි යන්න පිටත් වුණා අපේ විලායකට අපේ එන අතරතුරදී ලස්සන සින්දුවකුත් අපිට රස විඳින්න අවස්ථාවක් හම්බුණා ගෙවුනේ අපි ඉතින් ඉක්මනටම තවත් වීඩියෝ එකකින් හම්බෙමු බයි